තෙරුවන් සරණයි සියලු දෙනාටම. මම නීල් ධම්මික ගුණසිංහ. අද මම මගේ channel එකකින් මගේ නමින් තිබෙන නීල් ධම්මික කියන මගේ මේ channel එකකින් අද මම කරන්න සූදානම් වන වීඩියෝ එක වෙන්නේ මේ දිනවල ලෝකෙටම බලපාපු නොසිතපු මේ අලුත් වසරේ 2026 වසරේ කිසිම කෙනෙක් නොසිතපු යුද්ධයක් ආරම්භ වෙලා තිබෙනවා. ඉතින් මේ යුද්ධ තත්ත්වය ඇත්තටම තව දුරටත් පැවතියොත් මේ ලෝකයේ තුල ඒක එහි විපාකයන් වලට ඒ යුද්ධයට සම්බන්ධ රටවල් පමණක් නෙවෙයි ලෝකයේ අනිකුත් රටවල් වලටත් ඒ යුද්ධයේ බලපෑම මත සතුටින් ජීවත් වීමේ අවස්ථාව අපි සියලු දෙනාටම අහිමි වෙලා යන තත්ත්වයක් තමයි පෙන්වන්න තිබෙන්නේ. ඉතින් මම කැමති මේ සම්බන්ධව සැබෑ සෝවාන් මාර්ගඵලලාභියෙක් හැටියට අදහස් කීපයක් කියන්නට. මුලින්ම අපි සිහිපත් කළ යුතුයි මීට මාස කිහිපයකට පෙර ඇමරිකාවේ සාම පාගමනක් පැවැත්වුවා වියට්නාම් භික්ෂුන් වහන්සේලා සහ තායිලන්ත භික්ෂුන් වහන්සේලා 29ක් විතර සහභාගී වෙලා. ඉතින් මේ සාම පාගමනෙහි කිසිදු අර්ථයක් මේ ලෝක නායකයින්ට නැති බව තමා පෙනෙන්නට තියෙන්නේ. ඇත්තටම එහි වරදකුත් නැහැ. මොකද මේ බුදුරජාණන් වහන්සේගේ දහමෙහි බලය මෙහෙම පාගමනකින් ලෝකයාට ඔප්පු කරන්නට හදනවා නම් ඇත්තටම ඒක අර්ථහීන එහෙම නැත්නම් ඵලදායි නොවන ක්‍රියාවක්ම තමයි. ඉතින් ඒක ඇත්තටම ඒ වෙහෙසෙහි කිසිදු ප්‍රතිඵලයක් ලෝකයට දැනෙilla නැහැ. එතකොට දැන් කුමක්ද ලෝකයට අවශ්‍ය? දැන් ලෝකයට දැනෙන දේ මොකක්ද කියලා තමයි අපි කතා කරන්නට ඕනේ. අපි සොයා බලන්නට ඕනේ මොකක්ද මේ ලෝකයේ තියෙන අඩුව. දැන් ලෝකේ තාක්ෂණික පැත්තෙන් ඉහළම දියුණුවක් ලබාගෙන තිබෙනවා. විවිධ නිෂ්පාදනයන් එතකොට මිනිසුන්ට විස්මයට පත් වෙන විස්මයජනක නිපදවීම් ලෝකේ විවිධ විද්‍යාඥයන් සහ විවිධ පුද්ගලයන් මේ ලෝකයට හඳුන්වා දෙනවා. නමුත් මේ ලෝක නායකයින්ට ලෝක ජනතාවට යමක අඩුවක් තිබෙනවා මේ ප්‍රධානම දෙයක. ඒ කියන්නේ මේ මානසික පැත්තෙන් නොදියුණු බව. ඒ වගේම තමයි මේ මනසේ තිබෙන මේ කෝපය කියන මේ මහා දරුණු ඒ ක්‍රියාව වෛරයෙන් කටයුතු කරන ආකාරය තුළින් අපට පෙන්වන්නට තිබෙනවා ලෝකයේ කොච්චර දියුණු වුණත් මේ මිනිස්සුන්ට කිසිදු සතුටක් නැති බව. ඉතින් සැබෑ සෝවාන් මාර්ගඵලලාභියෙකු හැටියට මම කැමතියි ඔයාලට ඔබ සියලු දෙනාටම මේ අඩුපාඩු කුමක්ද කියලා හෙළි කරන්න. මේ ලෝක නායකයින්ට අවශ්‍ය අඩුවක් තමයි සැබෑ මානසික දියුණුව. ඒ කියන්නේ සත්‍ය වශයෙන්ම මනස සකස් කරගන්න වැඩපිළිවෙල. ඒ කියන්නේ දැන් මේ හැම නායකයෙකුටම තම තමන්ට උපතින් ලැබිච්ච ආගමක් තිබෙනවා. එතකොට දැන් අපි දන්නවා ඊශ්‍රායලයේ අගමැතිවරයා කතෝලික භක්තිකයෙක්. ඒ වගේම ඇමරිකානු
එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා කතෝලික භක්තිකයෙක්. ඒ වගේම අනිත් පැත්තෙන් යුද වදින ඉරාන නායකයෝ ඒ සිවුරු දෙනාම මුස්ලිම් භක්තිකයන්. ඉතින් නමුත් දැන් මේ අයට මේ රටවල් වල අපේ රට සංශෝධනය කළොත් දියුණුව පැත්තෙන් ඉහළම තැනක සිටිනවා. නමුත් මේ නායකයන්ට හිත්වල මේ නායකයන්ගේ හිත්වල කිසිම සතුටක් මේ ආර්ථික දියුණුව ලැබුවත් නැති බව තමයි මේ ගම්මෙම වෙන්නේ කාරණාව. ඒ කියන්නේ අපට තේරුම් ගන්න පුළුවන් මේ ආගම් භක්තිකයන් මේ ආගම් මේ කතෝලික මුස්ලිම් මේ ආගම් වැළඳගෙන ඉන්න මේ නායකයන්ට රටවල් දියුණුවයි කියලා ඒ නායකයන්ගේ හිතවල සතුටක් නැහැ. ඒ හිතවල සතුට නැති බව ඔප්පු වෙන්නේ මේ වෛර සිතිවිලි හරහා මේ වෛරයෙන් වෛරය සිදු කරලා පරිගැනීම් කිරීම හරහා තමයි අපට තේරුම් ගන්න පුළුවන් මේ අයගේ නොදියුණු මනස කොතරම් පහත් මට්ටමක මේ මනසෙහි නොදියුණු බව තිබෙනවද කියලා අපට තේරුම් ගන්නට පුළුවන්. ඉතින් මේ තත්වයට ඇත්තටම මේ ලෝක මාධ්‍ය වගකිය යුතුයි. මොකද දැන් අපේ ලංකාවේ මාධ්‍ය ආයතන කිහිපයක් ක්‍රියාත්මක වෙනවා. ඒ අයගේ කිසිදු දැන් දහම් දේශනා පවත්වනවා. ඒ වගේම දැන් අපේ ලංකාවේ නම් සර්වඥ ධාතු කියලා බොරුවක් කරනවා බොහොම මිනිස්සු මේ අහිංසක බෞද්ධ ජනතාව රවටමින්. එහෙම මිසක් දැන් මේ අය හොයන්නේ මේ මාධ්‍ය හරහා දැන් බුදුදහමෙහි බුදුරජාණන් වහන්සේගේ ඉලක්කය වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ උවමනා වෙන්නේ බුදුරජාණන් වහන්සේමින් අනිත් අයත් මේ ඉපදීම නවත්තගෙන පරම සැපේ වන නිවන රහත් භාවයටපත් වෙලා මේ ඉපදීම අවසන් කිරීම. ඒතර බුදුරජාණන් වහන්සේ ඒ කාරණාව මුදුන් පමුණවා ගැනීම සඳහා තමයි 45 වසරක් ගමින් ගම වැඩලා පැය 24න් 22ක්ම මේ දහම් දේශනා කිරීම සඳහා වෙන් කරේ. පැය 2යි ලෝතර බුදුරජාණන් වහන්සේ සැතපෙන්නේ. ඉතින් එඹුදු කැපකිරීමකුත් කරලා මේ ලෝකෙට මේ දායාද කරපු දහම දැන් මේ මාධ්‍ය තුලින් ලංකාවේ කවදද හොයලා තිබෙන්නේ මේ රට තුල සැබෑ මාර්ගඵලලාභීකුත් ඉන්නවද නැද්ද කියලා. දැන් බොරුවට රහත් කියලා කියන පුද්ගලයෝ ගැන දැන් මේ මාධ්‍ය ආයතනයේ ගිහිල්ලා විමසලා තිබෙනවද දැන් රහත් වුණයි කියලා දැන් සිවුරු දාගත්තු ඒ චීවර දරයන් කිහිප දෙනෙකු මිනිස්සු මුලා කරනවා. ඒතර කොයි මාධ්‍යවේදියාද ගිහිල්ලා මේ අහලා නැත්තේ මේ අහලා තිබෙන්නේ මේ තාක්කල් මේ කවදද ඔබ වහන්සේලා රහත් උනේ ඒ රහත් වුණාට පස්සේ කොහොමද ඒක ඔප්පු කරගන්නේ? එතකොට රහත් වුණු වෙලාව මේ කීයද? කවදද රහත් වෙච්ච දවස? ඒ වගේම රහත් වීම සඳහා රහත් වෙන්න කලින් මේ ඊට පෙර තිබෙන මාර්ගඵල තුනක් සාක්ෂාත් කරගන්නට උන. උතර සෝවාන් වුණේ කවදද? උතර සකෘදාගාමී වුණු දවස කොහොමද? අනාගාමී ඵලයේ ලැබුවේ කවද්ද? ඊට පස්සේ රහත් වීම. දැන් මේ කෙලින්ම මේ සිවුරු මේ දරාගෙන සිටින මේ චීවරදරයන් කිහිප දිනයක්ම මිනිස්සු රවට්ටන්නේ මේ රහත් භාවයේ රහත් උණයි කියලා මේ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කරමින්. ඉතින් ඒ වගේම තමයි දැන් ලෝකයේ කිසිදු රටක මාධ්‍ය ආයතන මේ තාක්කල් මේ බෞද්ධ රටවල් වලට ඇවිල්ලා හොයලා නැහැ මේ තේරවාදී බෞද්ධ රටක් හැටියට මේ ලංකාවේ සත්‍ය ලෙසම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තු සෝවාන් මාර්ගඵලලාභීකු ඉන්නවද නැද්ද? ගිහි පුද්ගලයන් අතර හෝ පැවිදි අය අතර හෝ
සැබෑ ලෙසම මාර්ගඵලයක් ලැබපු කෙනෙකු ඉන්නවද නැද්ද කියලා අපේ රටේ මාධ්‍ය ආයතන සොයලත් නැහැ. ඒ වගේම විදේශ රටවලින් මේ මාධ්‍ය ආයතන අපේ රටට ඇවිල්ලා ඒ සම්බන්ධව මේ තාක්කල් අහලත් නැහැ. ඒ වගේම දැන් බෞද්ධ රටවල් ලෙස හැඳින්වෙන චීනය, වියට්නාම්, ඒ වගේම දලයි ලාමා ඉන්න ඒ රට, ඉතින් එඹුදු දැන් තායිලන්තය තේරවාදී බෞද්ධ රාජ්‍යයක්, ඒ වගේම බුරුමය, දැන් එඹුදු ඉන්දුනීසියාවෙත් බෞද්ධ පිරිසක් ඉන්නවා. ඉතින් ඒ රටවල් වලවත් සොයන්නේ නැහැ මේ සැබෑ ලෙස මාර්ගඵලයක් අවබෝධ කරගත්තු කෙනෙකු ඉන්නවාද කියලා. ඉතින් අන්න ඒ අඩුව තමා මේ එඹුදු චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තු සැබෑ මාර්ගඵලලාභීකු ලෝකයේ තුල නැති ඒ අඩුව තමා මේ යුද්ධවලට හේතුව. මොකද එහෙම උතුමෙකු ඉන්නවා නම්, ආර්යෙක් ඉන්නවා නම්, ඇත්තටම මේ නායකයන්ගේ හිත් පුළුවන් හදන්නට. දැන් මේ මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ වැරදි අවබෝධය. ඒ කියන්නේ දැන් දෙවියෙක් විශ්වාස කරලා ඇතැම් ආගම සඳහන් වෙනවා නියත වශයෙන්ම ස්වර්ගයේ උපදින බව, මරණයෙන් පස්සේ ස්වර්ගයේ උපදින බව. තවත් ආගමක සඳහන් වෙනවා නැවත උපතක් නැති බව. ඉතින් ඒක තමයි යන්නේ, ඒ වැරදි දැක්ම තමයි මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ. ඒ තුලින් තමයි මේ මනසෙහි නොදියුණු බව මේ මිනිහෙකුට ඇති වෙන්නේ. මොකද දැන් නිවැරදි දැකීම කියලා දැන් සම්මා දිට්ඨිය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි කාරණාව. එතනදී සම්මා දිට්ඨිය කියලා මේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ චතුරාර්ය සත්‍ය ඒ කාරණා පිළිබඳව යම්කිසි අවබෝධයක්. ඒ කියන්නේ දැන් චතුරාර්ය සත්‍ය හරියටම අවබෝධ වීමනේ මාර්ගඵලයක් ලැබීමෙන් සිදු වෙන්නේ. නමුත් දැන් පෘථග්ජන භාවයේ ඉන්න කෙනෙකුට දැන් චතුරාර්ය සත්‍ය යනු දුකට හේතුව, දුක නැති කිරීමේ මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය. මෙන්න මේ කරුණු හතර පිළිබඳව යම්කිසි අවබෝධයක් තමන්ගේ මනසින් දැක්කා නම් මේ දුකක් ඇති බව තේරුම් අරගෙන, මොකද මේ දුක කියන්නේ කුමක්ද? දැන් මේ දුකක් ඇති බව තේරුම් ගියොත් තමයි දුක නැති කිරීමේ මාර්ගය වන ආර්ය අෂ්ටාංග මාර්ගය මේ Tamanට දැනගන්නට ලැබෙන්නේ. දැන් මේ දුක කියන දේ දැන් අපි ඉපදීම දුකක් බව තේරුම් ගත්තාම දැන් මේ ඉපදීම නවත්ත ගන්න වැඩපිළිවෙලනේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ එකම වැඩපිළිවෙල. වෙනත් වැඩපිළිවෙලක් නැහැ, වෙන මාර්ග නැහැ. ඉතින් මේ දුක කියන දේ සම්බන්ධව දැනුමක් නොගත්තොත් ආර්ය අෂ්ටාංග මාර්ගය සම්බන්ධව දැනුමක් ගන්න විදිහකුත් නැහැ. ඒ නිසා දැන් මේ රාජ්‍ය නායකයෝ දැන් ප්‍රබල කියලා අපි ධනවත්, එහෙම නැත්නම් යුද ශක්තියෙන් ඉහළම කියලා අපි හඳුන්වන මේ රටවල් වල ඇත්තටම මේ නායකයින්ටත් මේ චතුරාර්ය සත්‍ය ධහම ගැන හරි අවබෝධයක් දෙන්න සමතෙක් මේ ලෝකේ හිටියොත් ඇත්තටම මේ ලෝකයේ මේ යුද්ධ ඇති වෙන්නේ නැහැ. මොකද මිනිසුන්ගේ මේ මානසික නොදියුණු භාවය තමයි මේ පලි ගැනීමට මුල. මේ දිගින් දිගටම මේ වෛර කරන්නේ, මේ ආයුධ හදන්නේ. එතකොට තව කෙනෙක් නසන්න මේ මිසයිල විශාල මේ උපුරුම් ද්‍රව්‍ය දාලා මිනිස්සුන්ව කැබිලි වෙන් කරන තරම් මෙහෙම දරුණු ආයුධ හදන්නේ මිනිස්සුන්ගේ හිතවල තියෙන මේ නොදියුණු භාවය. ඒ වගේම තමයි දැන් මේ නායකයින් තමන්ගේ මරණයට බොහොම බයක් දක්වනවා. දැන් ඊයේ පෙරේදා දැන් අපි දැක්කා ඊශ්‍රායලයේ අගමැති මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා තිබෙන්නේ භූගත බංකරයක. ඉතින් ඔහුට කොතරම් බයක් මේ තිබෙන්නට වුණාද? දැන් මාධ්‍යවේදියන්ට දුරකථන පාවිච්චි කිරීම තහනම් කරලා පොළොව යට ඔහු සංගවිලා තමයි මේ මාධ්‍ය සාකච්ඡාව ඔහු කරන්නේ. එතකොට දැන් මේ රාජ්‍ය නායකයෝ සංගවිලා
හමුදාවට අණ කරලා යුද්ධ කරනවා. මේ යුද්ධ තුලින් සාමාන්‍ය ජනතාව තමයි තුවාල වීම, මරණයටපත් වීම, ඒ සියලු දුක් වේදනාවන් එන්නේ පොදු ජනතාවට. ඉතින් ඇත්තටම මේක අපිට අපි තේරුම් ගත යුතු කාරණාවක්. මේ හැමෝම මරණයට බයයි. එතකොට මේ යුද්ධය ඇත්තටම මේ අපි මෙච්චර දියුණු ලෝකයක මෙතරම් මේ මරා ගැනීම, මේ යුද වැදීම් ලැජ්ජා සහගත ක්‍රියාවක් හැටියට තමයි අපි දකින්නට ඕනේ. මේක වීරකමක් නෙමෙයි. මොකද මේ රටවල් මරා ගැනීම මෙතරම් නවීන ලෝකයක් නිර්මාණය කරපු මනුස්සයා නිමදු තත්වයක තවමත් සිටිනවා නම් එතකොට ඒ හිතවල තියෙන ඒ නොදියුණු බවම තමයි පැහැදිලි වෙන්නේ. ඉතින් මම සැබෑ සෝවාන් මාර්ගඵලලාභියෙක් හැටියට මට කළ හැකි එකම දේ තමයි මම විශ්වයට මුදා හරිනවා සත්‍යක්‍රියාවක්. මම දන්නවා මම සැබෑ සෝවාන් මාර්ගඵලලාභියෙකු බව. ඉතින් මම ඒ සෝවාන් ඵලයටපත් වුණු දිනේ වෙලා පව මම පෙර වීඩියෝ වලින් කියලා තිබෙනවා. 2000 වසරේ නොවැම්බර් මාසේ 10 වෙනි දින සවස් 7:45ට මම මේ පළවෙනි මාර්ගඵලය ලැබුවේ. ඉතින් මේ බොරු නම් මගේ හිත සත්අඩකට පැලේවා කියලා මට දිවුරන්න පුළුවන් ඕනම තැනක. ඉතින් මම සැබෑ සෝවාන් මාර්ගඵලලාභියෙකු හැටියට සත්‍යක්‍රියා කරනවා. මම විශ්වයට මගේ මේ තරංග බලයක් මම යොදවනවා මේ රාජ්‍ය නායකයින්ට ගේ හිතවල තිබෙන මේ වෛරී සහගත ඒ සිතවිලි ඉවත් වෙලා සාමය සඳහා සිතවිලි පහළ වේවායි කියලා මම අධිෂ්ඨානයක් කරනවා. මේක තව දින 3ක් ඇතුළත මේ යුද්ධය සම්පූර්ණයෙන්ම අවසන් වීමට කටයුතු සැරසේවා කියලා මම සත්‍යක්‍රියා කරනවා. ඉතින් මම මේ සඳහා මම දන්නවා මට අපේ ඉදිරියට නොපෙනුණා දෙවිවරු කියන ඒ පුණ්‍යවන්ත පිරිසක් ඉන්නවා ලෝකයේ තුල. මේ ලෝකයේ දෙස බලමින් ඉතින් ඒ දෙවිවරුන්ගේ මගේ ඉල්ලීම් පරිදි ඒ දෙවිවරුන්ගේ උදව්වෙන් සබාදහම මාතාවගේ උපකාරයෙන් සාමය ලෝකයේ තුල ඇති වේවා. ඒ වගේම මේ යුද්ධය දින 3ක් ඇතුළත සම්පූර්ණයෙන්ම නතර වේවායි කියලා මම අධිෂ්ඨානයක් කරනවා. සාමය ලැබේවා. එහෙම නොවුනොත් ඇත්තටම මේ බඩු මිල වැඩි වෙලා තෙල් මිලත් වැඩි වෙලා මිනිස්සුන්ගේ මේ ලෝකයේම මිනිස්සුන්ට මේ යුද්ධය විශාල දුක්ඛිත තත්වයකට මේ ජීවිත පවත්වීමේ ඒ වැඩපිළිවෙල අපිට ගැටලුවක් වෙනවා. ඒ නිසා මට විශ්වාසයි මේ විශ්වය හරහා ඕන දුරකට මේ ආරේකට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තු සෝවාන් කෙනෙකුට මේ සිතිවිලි තරංග හැටියට යවන්න පුළුවන්. මේ සෝවාන් ඵලයේ බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ දෙවිලෝ ඉපදීමට වඩා සක්විති රජකමටත් වඩා සකල ලෝකයේ අධිපති වීමටත් වඩා සෝවාන් ඵලයේ උතුම් යන්න. ඉතින් ඒ නිසා මම මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ හරියටම දින 3ක් ඇතුළත මේ ලෝකයට සාමය ලැබේවා. මේ යුද වදින රටවල් සමගි වේවා. මේ යුද්ධ නතර වේවායි කියලා මම අධිෂ්ඨානයක් කරනවා. ත්වන් සරණයි. මගේ channel එක තමයි නිල් ධම්මික කියන නමින් මම පවත්වන්නේ. ඉතින් මට සහයෝගයක් දෙන්න මේ channel එක ඉදිරියට පවත්වන්න ඔබත් මගේ channel එකට සම්බන්ධ වෙලා subscribe කරලා ඒ වගේම අදහසක් දාන්න මේ වීඩියෝ එක සම්බන්ධව. මගේ දුරකථන අංකය වෙන්නේ 076 210 56 36 076 210 56 නිල් ධම්මික ගුණසිංහ. ත්වන් සරණයි. ඔබ සැමට නිදුක් නිරෝගී සුවය ලැබේවා.